රාව සීමාව දැන යා යුතු තැන. අයුබෝවන් රාව සීමාව දැන යා යුතු තැන අපේ වැඩසටහන ටිකක් බරට අපි වැඩසටහන් කීපයක් කතා කළා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට සිදුවන යම් කෙනෙකුට සිදුවන චරිතහානි සහ ඒ අවභාවිතය නිසා සිදුවන දැඩි පීඩනයට මේ රට තුළ මොන වගේ නීති පද්ධතියක්ද තියෙන්නේ, ඒ මිදෙන්නට මොනවද තියෙන්නේ, ක්‍රමවේදය මොනවද, නීතිය ප්‍රමාණවත්ද, මේ ආදී තොරතුරු අපි කතා කළා රාව සීමාවෙන්. නේද චතුරාර්ය? ඔව් අනිවාර්යයෙන්ම ලසන්ත අද ඒ විදිහට තවත් ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂයි මම හිතන්නේ මේ වැඩසටහන. විශේෂයෙන්ම අද දවසේ අපි හිත හොඳ නීතිඥ කෙනෙකුට ආරාධනා කළා. එතුමා සමාජයේ ඔස්සේ ටිකක් වෙනම් පැතිකඩකින් බලන සමාජයේ වෙනම කෝණකින් අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බුද්ධික සුදසිංහ ඔබතුමා වැඩසටහනට පැමිණීම සතුටුයි. අපිට ගොඩක් ලොකු හයියක් බරක් ආභරණයක්. ඔව් අනිවාර්යෙන්ම දැන් නීතිඥතුමනි අපි සමාජ මාධ්‍ය කියන ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නම අපි කෙටියෙන්ම කිව්ව සමාජ මාධ්‍ය කියනකොට විවිධ නිර්වචන තියෙනවා. අපි කොහොමද කෙටියෙන්ම සමාජ මාධ්‍ය කියන එක නිර්වචනය කරන්නේ? ඔව් චතුරංග එක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපි ඇත්තටම බැලුවොත් දැන් මේ සමාජ මාධ්‍ය පිළිබඳව සමාජ මාධ්‍යයට අදාළ නීතිය පිළිබඳ නිර්වචනයක් හදාගන්න වෙලාවේදී අපිට සිද්ධ වෙනවා මොකක්ද මේ සමාජ මාධ්‍යයට අදාළ වපසරිය කුමක්ද? ඒ වගේම සමාජ මාධ්‍යයට ගැනෙන විෂයපතය කුමක්ද? සමාජ මාධ්‍ය මිනිසුන්ට කරන බලපෑම කොහොමද? සමාජ මාධ්‍ය මේ සමාජයේ ඇතුලේ තීරණාත්මක බලයක්, තීරණාත්මක කාර්යභාරයක් වෙන්නේ කොහොමද කියන එක. දැන් සාමාන්‍යයෙන් ඕනම රටක දේශපාලන අර්ථයෙන් ගත්තාම සාමාන්‍ය මාධ්‍ය ඒ රටේ හතරවන රාජ්‍ය හැටියට තමයි සලකන්නේ. ඒකේ තේරුම මාධ්‍යයට ලොකු ඉඩක් සහ වටිනාකමක් සහ ලොකු බරක් තිබෙනවා. මාධ්‍ය ප්‍රබලයි. එතකොට මාධ්‍ය කියන්නේ බොහොම ජනමාධ්‍යවේදය, ජනමාධ්‍යකරණය කියන්නේ බොහොම බරසාර වචනයක්. එතකොට එහි සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී එහි ඇතිවන බලපෑමත් එක්ක මේක හතරවන රාජ්‍යයට තව උඩට ගිහිල්ලා තව ඉස්සරහට ගිහිල්ලා පළවෙනි පුරවැසියාගේ බවට පත් වෙලා තියෙනවා. ලොකු බලපෑමක් දේශපාලන පැත්තට, සමාජ ආර්ථික පැත්තට, ආණ්ඩු පෙරලන්න විශේෂයෙන් විදේශීය මෑත කාලින සිද්ධ වෙච්ච දේශපාලන බල පෙරලි සියල්ල වගේ ලංකාවෙත් මෑත කාලින සිදු වෙච්ච සියලුම දේශපාලන බල පෙරලි කියන්න පුළුවන් බුද්ධික මහත්තයා. දැන් දේශපාලන ඇජෙන්ඩාවන් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ යන්නේ. පැහැදිලිවම කලක් ලංකාවේ මේ අපි කිව්වා එක් ඔය සුළු ජාතික දේශපාලන පක්ෂවලට රජුන් තනන්නු කියලා. මට මතකයි තොණ්ඩමන්ගේ පක්ෂවලට රජුන් තනන්නු, හකීම්ලගේ පක්ෂවලට රජුන් තනන්නු කියලා කිව්වා. TN එකට දැන් මේ රජුන් තනන භූමිකාව කරන්නේ සමාජ මාධ්‍ය. ඒතකොට සමාජ මාධ්‍ය ගැන නිශ්චිත අර්ථකථනයක් අපි ගත්තොත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල දකින්න පුළුවන් දේ තමයි පොදු ප්‍රවේශයකට පෞද්ගලිකත්වයේ ඉඳන් පොදු ප්‍රවේශයකට සමාජ මාධ්‍ය කියන එක දිවෙනවා. පෞද්ගලික ප්‍රවේශයක ඉඳන් පොදු ප්‍රවේශයකට. දැන් ඔබතුමාට තියෙනවා නම් FB ගිණුමක්. මුහුණු පොතේ ගිණුමක් තියෙනවා නම් එය තමයි ඔබතුමාගේ පෞද්ගලික ප්‍රවේශය. නමුත් ඒ සමාජ මාධ්‍ය අවකාශය තුල නමුත් එතනදී ඔබතුමා යම්කිසි පෝස්ට් එකක් හරි යම්කිසි ප්‍රකාශයක් හරි දාලා එය අන්තර්ජාලයට මුදාහරිනවත් එක්කම අප්ලෝඩ් කරනවත් එක්කම එය පොදු ප්‍රවේශයකට නිරාවරණය වෙනවා. අන්නේ පොදු ප්‍රවේශය අපිට නියාමනය කරන්න බෑ. මේක කොහෙන් කෙලවර වේද කියලා. දැන් අපි ඉස්සර අපි ගත්තොත් ලංකාවේ දැන් දිනමින පත්තරේ හරි මොකක් හරි පත්තරයක් ගහනවා කියන්නකො. ඒ පත්තරේ ලංකාවේ ඇතුලේ පමණයි. දැන් අපි මොකක් හරි දෙයක් මුදාහැරියට පස්සේ ඒක සමහර විට ලතින් ඇමරිකාවේ කෙළවරෙන් අතර වෙන්න පුළුවන්. ඒවට මේ ගොඩනගෙන කතිකාව විශ්වීය වෙලා තියෙනවා. ඒකයි සමාජ මාධ්‍ය කියන එකේ අදහසට ඇත්තටම කිව්වොත් සමාජ මාධ්‍ය කියනවට වඩා මේක ගොඩක් හොඳයි විශ්වීය මාධ්‍යයක් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ තරමටම මේක ප්‍රබලයි. ඒ තරමටම මේකේ බලපෑම විශාල දැනෙන බලපෑම. දැන් එය සීමාව ඉක්මවා ගියොත් ඕනිම දෙයක් සීමාව ඉක්මවා ගියොත් නේ ඔය හානිය තියෙන්නේ. අවභාවිතාව කළොත්.
මේ අවභාවිතාව තුළනේ අපිට යම්කිසි ක්‍රමවේදයක් යාන්ත්‍රණයක් ආචාර ධර්ම පද්ධතියක් සැකසෙන්නට ඕනේ අපේ රටේ. පැහැදිලිව. මොකද ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම චතුරංග බුද්ධික මහත්තයා සමාජ මාධ්‍ය අවකාශය නින්දිත හිරිකිත විදිහටම පාවිච්චි කරන රටක් අපේ රට. අනිත් රටවල් එක්ක ගත්තා. අනිවාර්යයෙන්ම. ඒකට හේතු කාරණා තියෙන්නේ පැතකොට නීතිය යාවත් කාලීන විය යුතුයිනේ මේ සමාජ මාධ්‍යයත් එක්ක. ඔබතුමාගේ අදහස මොකක්ද ඒක? පැහැදිලිවම බොහොම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දැන් අද ලංකාව ගත්තාම ලංකාවේ තිබෙන මූලිකම දෙයක් තමයි දැන් සමාජ මාධ්‍ය කියන කතාව අපි පැත්තකින් තියමුකෝ. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා. මිනිස්සු වුණාම මිනිස්සු විවිධ ක්‍රියාකාරකම් කරනවා. එතකොට ලෝකයේ නීතියේ පිළිගත්ත සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය තමයි සැලකිය යුතු මිනිස් ක්‍රියාකාරකමක් නීතිය මගින් සීමා කරන්න බෑ. මම නැවතත් කියන්නම්. සැලකිය යුතු මිනිස් ක්‍රියාකාරකමක් නීතිය මගින් සීමා කරන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. මම වැරදි 3ක් කියන්න. ලංකාව ඇතුලේ අපි ගත්තොත් සමලිංගිකත්වය, ගබ්සාව, ගණිකා වෘත්තිය. එතනින් ගියාම අපි ගමු නීති විරෝධී මත්පැන්. මේ තුනම මේ හතරම ලංකාව ඇතුලේ නීතියෙන් තහනම්. නමුත් මේ හතරම අද ඕන තරම් ලංකාවේ තියෙනවා. සමලිංගික ක්‍රියාකාරකම් ඕන තරම් තියෙනවා. අනීතික මත්පැන් ඕන තරම් තියෙනවා. ගණිකා වෘත්තිය ලංකාවේ ගණිකාව ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන්නවා. නීති විරෝධී ගබ්සාවන් දවසකට 6000කට වැඩි සංඛ්‍යාවක් වෙනවා. එහෙමත් හිතනවා නීත්‍යානුකූල නොවන නීත්‍යානුකූල රැකියාද කියලා. පැහැදිලිවම. ඒකේ තේරුම තමයි අපි ওই සංඛ්‍යා ලේඛන බලපුවම අර නීතිය පිළිබඳ විද්වතුන් දක්වලා තියෙන සංකල්පය බොහොම සාධාරණ බව පැහැදිලි වෙනවා. මොකක්ද? සැලකිය යුතු මිනිස් ක්‍රියාකාරකමක් නීති මගින් සීමා කරන්න බෑ. නීතිය දාලා ලෝකේ සීමා කරපු පාලනය කරපු මිනිස් ක්‍රියාකාරකමක් නැහැ. එහෙමනම් මේ තියෙන නීති වලට අනුව මේක කේතුමති පුරවරයක් වෙන්න ඕනේ. මේ අධිකරණ පද්ධතිය අවශ්‍ය වෙන්නේත් නැහැ. විනිසුරන් අවශ්‍ය වෙන්නේත් නැහැ. නීතිඥ වෘත්තිය අවශ්‍ය වෙන්නේත් නැහැ. එතකොට සැලකිය යුතු මිනිස් ක්‍රියාකාරකමක නීතියෙන් මේ පාලනය කරන්න බෑ. ඒ වගේම තමයි ඒ සත්‍ය සමාජ මාධ්‍ය වලටත් පොදුයි. සමාජ මාධ්‍ය ඇතුලේ සිද්ධ වෙන යම් යම් අපචාර ක්‍රියා, දූෂණ ක්‍රියා, සමාජ මාධ්‍ය ඇතුලේ සිද්ධ වෙන සකල විද මානුෂ්‍ය ස්වරූපයක් නොගන්නා ක්‍රියා, අක්‍රමිකතා නීතිය මගින් පාලනය කරන්න බෑ. නමුත් එහෙම කියලා සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නීතියක් හදන්න නැතුව ඉන්නත් බෑ. අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි සමාජ මාධ්‍ය ආවරණය කිරීම සඳහා, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා මෙන්න මේ නීතිය තියෙනවා කියලා පැහැදිලිවම නීතියක් අපිට කියන්න බෑ. එහෙමනම් වහවහ නීති සම්පාදකයෝ, ලංකාවේ නීති සම්පාදන බලයේ තියෙන ව්‍යවස්ථාදායකයෙක්නේ. අපි විසින් තෝරලා යවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225කින් සමන්විත ව්‍යවස්ථාදායකයක් තියෙනවා. අනිත් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවක් තියෙනවා. අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. එතකොට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒක තමයි නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දීලා කෙටුම්පතක් හදලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා නීතියක් බවට පත් වෙන්නේ. එහෙමනම් වහවහ කරන්න ඕනේ දේ තමයි මේ සමාජ මාධ්‍ය වල සිද්ධ වෙන අකටයුතුකම් ආවරණය කිරීම සඳහා නීතියක් සම්මත කරන්න ඕනෙමයි. විශේෂයෙන්ම අවශ්‍යයි. ඔව් දැන් නීතිඥ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන අපි පුවත්පත් ගත්තාම ඒ වගේම අපි දැන් ටෙලිවිෂන් ගත්තාම ඒවා ඇත්තටම කිසියම් පාලනයකට යටත් වෙනවනේ. දැන් පුවත්පත් මණ්ඩලය තියෙනවා. ඒ වගේම ටෙලිවිෂන් අපි බැලුවොත් එහෙම මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රවෘත්ති වගේ දේවල් පාලනය වෙනවා. නමුත් දැන් සමාජ මාධ්‍ය වලට ඇයි මේක තවම ප්‍රමාද? පැහැදිලිවම. ඒක තමයි මම කිව්වේ. අර නීතිය පිළිබඳ අප්ඩේට් වීමක්, යාවත් කාලීන වීමක්. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි චතුරංග මූලිකම දේ තමයි නීතිය කොහොමද අප්ඩේට් වෙන්න ඕනේ. අප්ඩේට් වෙන්න ඕනේ තමයි සමහර ශේස්ත්‍රවල පාලනයෙන් නීතිය අයින් වෙන්න ඕනේ. හරිද? සමහර ශේස්ත්‍ර පාලනය කරන එකෙන් නීතිය අයින් වෙන්න ඕනේ. නවශේස්ත්‍ර පාලනය සමහර ශේෂ්ත්‍රවලට නීති අලුතෙන් ඇතුල් වෙන්න ඕනේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. එංගලන්තයේ වොල්ෆෙන්ඩන් වාර්තාව කියලා එකක් එළි දැක්වුවා.
හරිද? ඒකෙදි බොහොම පැහැදිලිව කිව්වා මේ සමලිංගිකත්වය, ගණිකා වෘත්තිය, ඔය වගේ දේවල් පාලනය කිරීමෙන් නීතිය අයින් වෙන්න ඕනි කියලා. ඒගොල්ලන්ගේ මතය ඒක. අපි එකගද නැද්ද කියන එක නෙමෙයි. ඒගොල්ලන්ගේ මතය, ඒගොල්ලෝ කිව්වේ එවැනි දේවල් වල පාලනයෙන් අයින් වෙන්න ඕනි. නව ශේෂ්ත්‍ර අලුතෙන් මතුවලා තියෙන නැගී එන සමාජාර්ථික ප්‍රශ්නත් එක්ක මතුවන නව ශේෂ්ත්‍ර ආවරණය කරන්න නීතිය දොරට තට්ටු කරලා ඒ ශේෂ්ත්‍රවලට ඇතුල් වෙන්න. අන්න එහෙම තියෙන අලුත් ශේෂ්ත්‍රයක් තමයි සමාජ මාධ්‍ය. මෙන්න මේ සමාජ මාධ්‍ය. අනිත් එක බුද්ධික මහත්තයා දැන් ඒ රටවල ජීවන රටාව, සංස්කෘතිය සහ සමාජ වටපිටාව එක එක වෙනස්නේ. පොදු කොටසකුත් තියෙනවා. එකිනෙක වෙනස් දෙයකුත් තියෙනවා. දැන් අපේ රටත් එක්ක බැලුවහම අපේ රටේ සංස්කෘතිය වෙනස්. එතකොට ඒ සංස්කෘතිය අනුව ජීවත් වෙනකොට අපේ රටට විතර ගැලපෙන නීති පද්ධතියකුත් අපි හදාගන්න එපා. පැහැදිලි. ලෝකේ පොදු නීති තියෙන්නත් ඕනේ. රටට අනන්‍ය වෙනම නීති තියෙන්නත් ඕනේ. ඕනම රටක නීතියක් එම රටේ සભ્યත්වය, සංස්කෘතිය, හැදියාවත් එක්ක සමපාත වෙන්නට ඕනේ. නැත්තම් ඒ නීතිය ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කිරීමකට ලක් වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි නැවතත් ගත්තොත් ඔය දැන් මේ දවස්වල පොඩ්ඩක් මේ කතා බහට ලක් වෙන මාතෘකාවක් ගමුකෝ, සමලිංගිකත්වය කියන එක. දැන් ලංකාවේ නීතිය ඇතුලේ දණ්ඩ නීති සංග්‍රහය 365 අයන්න මට මතක විදිහට සමලිංගිකත්වය නීතියෙන් තහනම්. ඒක කියන්නේ තැනැත්තන් අතර සිදුවන තදබල අශෝභන ക്രിයා කියලා. ඕක කලින් තිබ්බේ පුරුෂයන් අතර සිදුවන තදබල අශෝභන ક્રિයා කියලා. ඒක දැන් තැනැත්තන් අතර සිදුවන තදබල අශෝභන ક્રિයා කියලා ආවා. 365 ආවගන්ති යටත දණ්ඩ නීති සංග්‍රහය ලංකාවේ ප්‍රධාන අපරාධ නීතිය. දණ්ඩ නීති සංග්‍රහයට සමලිංගිකත්වය ලංකාවේ නීතියෙන් තහනම්. හැබැයි ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයක් තියෙනවානේ. ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය 377 වගන්ති යටතේ සමලිංගිකත්වය තහනම් කරලා තිබුණේ. නමුත් ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණ එක නඩු තීන්දුවක් දෙනවා. ඒ නඩු තීන්දුව අපි කිව්වොත් නවජෝට් සිං ජෝහාර් vs Union of India කියන නඩුව. ඒ නඩුව අහන්නේ එවකට ඉන්දියාව ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපාක් මිශ්‍රා කියලා හිටියා මේ අගවිනිසුරුතුමක්. එතුමා සහ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයක් අහන්නේ ඒකෙදි සමලිංගිකත්වය තවදුරටත් වරදක් නොවේ කියලා ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනවා. වැඩිහිටියන් අතර සහමතයෙන් සිද්ධ වෙන වැඩිහිටියන් අතර එකිනෙකායි කැමැත්තෙන් සිද්ධ වෙන සමලිංගිකත්වයේ නීතියෙන් වරදක් නෙමෙයි කියලා. මම කියන්න උත්සාහ කළේ රටක අධිකරණ පද්ධතිය සිතන විදිහ, රටක සමස්ත සමාජයේ සිතන විදිහ, සමාජීය අවශ්‍යතා, ඒ සියල්ලත් එක්ක නීතිය යාවත්කාලින වෙන්න ඕන. එතකොට දැන් අපි තුන්දෙනාටම පොදුවේ දකින්න පුළුවන් දෙයක් තියෙනවා. ලංකාවේ අපේ සමලිංගිකත්වයේ පැත්තකින් දාමුකෝ. සමාජ මාධ්‍ය කියන දේ අද දකින්න දේවල් එක්ක බලද්දී දැන් අද පොඩ්ඩක් හිතන්නකෝ. ගුරුවරුන්ට පහර ගන්නවා. රාජ්‍ය නායකයන්ට පහර ගන්නවා. දේශපාලන නියෝජිතයන්ට පහර ගන්නවා. සමාජයේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා, සමාජයේ ඉහළ පිළිගත් භික්ෂුන් වහන්සේලාගේ චරිත අමුවේ ගහලා අපි දැන් දන්නවා භික්ෂුවක් තමන්ගේ භික්ෂූත්වය රකින්න මොන තරම් කැපකිරීමක් කරන්න ඕන. පැහැදිලිව. සාමණේර භික්ෂුවක් හැටියට ඇවිල්ලා සාමණේර සීල් රැකලා ඊට පස්සේ උපසම්පදා භික්ෂුවක් වෙලා උපසම්පදා සීල් රැකලා එතකොට මිනිස්සුන්ගේ කයියට ඉලව්වට මගුලට සහාය දක්වලා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා ඒ භික්ෂූත්වය කියන එක පරිස්සම් කරන එක රකින්න මට භික්ෂුන් වහන්සේ කෙනෙක් කිව්වා බුද්ධික මහත්තයා මේ සිවුර කියන එක හරි බරයි කියලා. ඒ බරයි කියන එකෙන් උන්වහන්සේ අදහස් කරේ මේ භෞතිකව බර නෙමෙයි. එහි තියෙන වගකීම් සහගත භාවය. එවැනි භික්ෂූන්ට මේ කොහේ හරි මාධ්‍යයක් අටව ගන්න YouTube කරුවෙක් හරි එහෙම නැත්නම් Facebook එකේ content creator කියලා දැන් අලුතෙන් වර්ධනය වෙන පිරිස් ඇවිල්ලා එක රැයින් ස්ටුඩියෝ එකක් ඉස්සරහට ඇවිල්ලා කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා දැවැන්ත පහර ගැසීමක් කරලා සියල්ල එක නිමේෂයෙන් කුඩුපට්ටම් කරලා දානවා. බුද්ධික දැන් අපේ රටේ ප්‍රබල දණ්ඩ නීති සංග්‍රහයක් තියෙනවා. ඒ දණ්ඩ නීති සංග්‍රහය තුල ඕවට ක්‍රමවේදයක් නැද්ද? ඉතා වැදගත් ප්‍රශ්නයක්. මෙතන විශේෂයෙන් කියන්න ඕන දේ තමයි ලංකාවේ සමාජ මාධ්‍ය කවර් කරන්න. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ආවරණය කරන්න පැහැදිලි නීතියක් නැහැ. දැන් අපෙන් කවුරු හරි ඇහුවොත් ඔබතුමාට කියන්න පුළුවන් ද නීතිඥවරයෙක් හැටියට ලංකාවේ සමාජ මාධ්‍ය ආවරණය කරන්න නීතියක් තියනවද? ඩිරෙක්ට් නීතියක් තියනවද කියලා. දැන් අපි නිකන් උදාහරණයක් මෙහෙම හිතමුකෝ. ගෙදරක හස්බන්ඩ් වයිෆ් දරුවෝ ඉන්නවා.
ගේ ඇතුලේ වලියක් ගියා කියන්නකො ගහගත්තා කියන්නකො. ඔව්. හරි. මහත්තයා නෝනට ගහලා දතක් කැඩෙන්න. නැත්තම් ඒකේ අනිත් පැත්ත. නෝන මහත්තයාට ගහලා දතක් කැඩෙන්න. එතකොට ඒකට ඇප්ලයි වෙන්න ලංකාවේ නීතියක් තියෙනවා. ඒ තමයි ඩොමෙස්ටික් වයලන්ස් ඇක්ට් එක. එහෙම නැත්නම් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා පනත. එතකොට ඒ සිද්ධියට ඩිරෙක්ට් තියෙනවා නීතිය. දැන් අපි අර පැත්ත ගමුකෝ. භික්ෂූන් වහන්සේ කෙනෙකුට සමාජ මාධ්‍ය වලින් පෙරලගෙන ගහනවා. ඔව්. දිගින් දිගටම ගහනවා. ඒ සිදුවීම කවර් කරන්න ලංකාවේ නීතියක් තියෙනවා. ඒ සිදුවීම කවර් කරන්න ලංකාවේ නීතියක් නැහැ. ලංකාවේ සමාජ මාධ්‍ය කවර් කිරීම සඳහා යොදා ගන්න වෙන නීති ටිකක්. හරි. ඒ කියන්නේ වෙන කටයුතු වලට යොදා ගන්න නීති ටිකක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ගේනවා. එතකොට ඒ නීතිවල ප්‍රධාන කාර්යය සමාජ මාධ්‍ය පාලනය කරන එක නෙමෙයි. ඒ නීතිවල ප්‍රධාන කාර්යය වෙන එකක්. නමුත් සමාජ මාධ්‍ය ගාව රික්තයක් දැන් තියෙනවනේ. නීතියක් නැහැනේ. ඒ නීතියක් නැති හින්දා අර වෙන දෙයකට හදපු නීති සමාජ මාධ්‍ය කවර් කරන්න අපි ගන්න. දැන් එහෙම නීති ටිකක් තියෙනවා. එකක් දණ්ඩ නීති සංග්‍රහය. ඊළඟට අපි ගත්තොත් පරිගණක අපරාධ වැළැක්වීමේ පනත. ඊළඟට අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ පනත. මම නැවතත් කියන්න දණ්ඩ නීති සංග්‍රහය. පරිගණක අපරාධ වැළැක්වීමේ පනත. පරිගණක අපරාධ වැළැක්වීමේ පනත. මට මතක විදියට 2017 අංක 24ද කොහෙද? 2007 අංක 24. ඊළඟට අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ පනත බොහොම පරණ එකක්. 1917 අංක 4 පරණ එකක්. එතකොට එව්වා වෙන දේවල් වලට හදපුවා. හරි. වෙන දේවල් වලට හදපුවා. නමුත් දැන් මෙතන සමාජ මාධ්‍ය ආවරණය කරන්න වෙන විකල්පයක් නැති හින්දා ප්‍රබල නීතියක් නැති හින්දා අපි ඒවා යොදා ගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි ගමු. නෑ ඇත්තටම ඇයි නීති හැදෙන්නේ නැත්තේ? නීති හැදෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ දැන් අපි පාර්ලිමේන්තුව දැන් අපේ පරමාධිපත්‍යනේ. ඔව්. පරමාධිපත්‍ය බලය කියන්නේ මොකද්ද? ජනතාවගේ විධායක බලය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් ඡන්ද බලය. ඔය තමයි පරමාධිපත්‍ය අංග පහ. අපි දැන් පරමාධිපත්‍ය කිව්වට අපි දන්නේ නැනේ පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද කියලා. ඔය තමයි පරමාධිපත්‍ය. එතකොට ඒකෙන් ප්‍රධාන එකක් තමයි පරමාධිපත්‍ය අංග පහ, කුළුණු පහ. එක වෙලාවකදී ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මාක් ප්‍රනාන්දු කියනවා පරමාධිපත්‍ය අංග පහ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු පහ කියලා. හරිද? එතකොට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය කියන නීති සෑදීමේ බලය. දැන් 2 කෝටි ගාණක් ලංකාවේ ජනතාව ඉන්නවා. අපි ඔක්කොටම නීති හදන්න බෑනේ. අපි නීති හදන්න අපි වෙනුවෙන් 225ක් තෝරලා යවලා තියෙනවා. ඉතින් මේක ඒගොල්ලන්ගේ වගකීම. දැන් මේකෙන් අපිට විතරක් නෙමෙයි හානි වෙන්නේ. ඔය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් හානි වෙනවා. මේකෙන් හානි වෙච්ච අවස්ථා තියෙනවා. අද බලනකොට නීතිඥතුමනි සමාජයේ මම හිතන්නේ ජනාධිපතිතුමාට පවා මඩ ගහන තත්ත්වයකට පැහැදිලිව. ඒ කියන්නේ මේකේ කිසිම මේක අර අපි මතකද ඔය මාධ්‍ය කතා කරද්දි ඉස්සර අපි කතා කරනවා වල්බూరు නිදහසක් කියලා එකක්. ඔව්. දැන් මේක වල්බూరు නිදහස මේක දැන් ඩබල් වල්බూరు නිදහසක් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙකුට සීමාවක් නැහැ. ඒ කියන්නේ තීරකයා ඔහු හදන කන්ටෙන්ට් එක ඔහු ගාව තියෙනවා. ඔහුට මොනවද හිතෙන්නේ? ඒ විතරක් නෙවෙයි දැන් අධිකරණයට අපහාස බලන්න. ඔව්. ඒකට හේතුව තමයි දැන් සමාජ මාධ්‍ය අවකාශයේ නඩුත් අහලා තීන්දුවත් දීලා ඔක්කොමත් කරලා ඉවර කරනවා. අපරාධකාරයෝ කරලත් ඉවරයි. බොහොම වැදගත් කාරණාවක් මේ මතුවෙන්නේ. ඒක මම මෙහෙම දෙයක් කියන්නම්. ලංකාවේ නීතියට අනුව අපරාධ නීතියට අනුව යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න ඕනේ පොලිසිය. පොලිසිය හරි වෙන විමර්ශන නිලධාරියෙක් හරි කවුරු හරි අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ පුද්ගලයාව බී වාර්තාවක් දාලා අධිකරණයට ඉදිරිපත් කරනවා. එතකොට ඔහු සැකකරුවෙක්. ඔහුට චෝදනා පත්‍රය කියවලා දුන්නාට පස්සේ ඔහු චූදිතයෙක් බවට පත් වෙනවා. suspect and accused. ඔකයි වෙනස. සැකකරුවා සහ චූදිතයා. සැකකරුවෙක් වුණත් චූදිතයෙක් වුණත් ඔහු වරදකරු කරලා නැහැනේ. දීර්ඝ නඩු විභාගයකින් පස්සේ සාක්ෂි විමසලා මූලික ප්‍රශ්න අහලා හරස් ප්‍රශ්න අහලා නැවත ප්‍රශ්න අහලා රස පරීක්ෂක වාර්තා අනම්මනම් තියෙන පරීක්ෂණ ඔක්කොම කරලා හඳුනා ගැනීම පෙරට්ටු කරලා විශාල ක්‍රියාදාමයකින් පස්සේ තමයි මේ පුද්ගලයා වැරදිකරු කරන්නේ. දැන් වෙන්නේ ඒක නෙමෙයි. ඔකට අපි කියනවා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය. මූලික අයිතියක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේද 3 වෙනි පරිච්ඡේදයේ එහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති නැහැ.
මම ඔබතුමාට කියන ආණ්ඩුක්‍රම අවස්ථාවේ තියෙනවට අපි වගන්ති කියලා නෙමෙයි කියන්නේ. කියන්නේ. ව්‍යවස්ථා කියලා. විවස්ථා. ඉංග්‍රීසි වලින් කියන්නේ ආටිකල්. ආටිකල්. මේ දැන් මේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය මේක 50ක්නේ. මේකේ තියෙන්නේ වගන්ති. ආණ්ඩුක්‍රම අවස්ථාවේ තියෙන්නේ ව්‍යවස්ථා. ආණ්ඩුක්‍රම අවස්ථාවේ තියෙනවා 13 කියලා ව්‍යවස්ථාව. අපි 13 වෙනි වගන්තිය වගේ කියලා හිතමුකෝ. 13 වෙනි ව්‍යවස්ථාව 3 වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම්. ඒකේ 13 වෙනි ව්‍යවස්ථාව. 13 වෙනි සංශෝධනය කියන නෙමෙයි මම මේ කියන්නේ. 13 වෙනි ව්‍යවස්ථාව. වගන්තිය කියලා හිතන්නකෝ. ඒකේ බොහොම පැහැදිලිව කියනවා යම් කිසි සැකකරුවෙකු නිසි අධිකරණයකින් වරදකට වරදකරුවෙකු කරනු ලබන තෙක් එම පුද්ගලයා නිර්දෝෂීයයි පූර්ව අනුමාන කළ යුත්තේය. යම් කිසි සැකකරුවෙකු වරදකට වරදකරු කරනු ලබන තෙක් නිසි අධිකරණයකින් ඒ පුද්ගලයා නිර්දෝෂීයයි පූර්ව අනුමාන කළ යුත්තේ. දැන් ඔබතුමා කියපු කතාව අර මූලික අයිතිවාසිකමට පටහැනි. යම් කිසි පුද්ගලයෙක් මොකක් හරි දෙයකට අත්අඩංගුවට ගත්තට පස්සේ නඩුත් අහලා ඒ පුද්ගලයාව එල්ලලාම මරලම එල්ලලාම දානවා අර සිදුවීමෙන් පස්සේ මරලත් දූෂණය කරනවා සමහර තැන්. සමහර තැන්. අනිවාර්යෙන් මේ පුද්ගලයා පමණක් නොවේ. ඒ පුද්ගලයා පමණක් නෙවෙයි ඒකෙන් බලපෑ මේ පුද්ගලයාගේ දරුවන්ට. මම පොඩි උදාහරණයක් කියන්නම් මේ මීට වසර කිහිපයකට කලින් නාකොටික් එකේ අපි මේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කෙරුවා. ඒ ඉදිරිපත් කරපු අය අතර දරුවෙකුගේ තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තට දැඩි ලෙස පාර ගහන්න පටන් ගත්ත මාධ්‍යවලින්. එතකොට නඩුවේ මුල් අවස්ථාව විතරයි. එතකොට අර දරුවෝ පාසල ඇතුලේ කොච්චරනම් මානසික පීඩනයට ලක් වෙනවද නැද්ද? ළමයි එතකොට කියනවනේ උඹලගේ තාත්තා ගැන අද කතා කරේ සෝෂල් මීඩියා වල. මොකද්ද මේ තත්ත්වය? පැහැදිලිවම මෙය නියාමනය කිරීම සඳහා පියවරක් ගත යුතුයි. විශේෂයෙන් මම මේ අපේ ආගමික නායකයන්ගේ අපේ වියත් බුද්ධිමත් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේ ස්වාමීන් වහන්සේලා මේ ගෞරවහාර ස්වාමීන් වහන්සේලා මහානායක හාමුදුරුවෝ ප්‍රමුඛ ඒ වගේම කතෝලික පූජක ප්‍රසාදීවරුන් මෞලවිතුමාලා කුරුක්කල්තුමාලා හින්දු ආගමික මේ පිරිස් ඒකාබද්ධව මේ වර්තමාන රජයෙන් ලොකු ඉල්ලීමක් කරන්න ඕනේ. ලොකු හඬක් ආගමික නායකයෝ ඒකාබද්ධව ලොකු හඬක් නගන්නට ඕනේ මේ සමාජ මාධ්‍ය සඳහා ලොකු බලපෑමක් ලොකු පාලනයක් ඇති කරන්න ඕනේ කියලා. ගරු නීතිඥතුමා ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ චතුරංග මේ රාව සීමාව වැඩසටහන නිර්මාණය කළේ හඬ උදෙසාමයි. නිසා මේ පීඩිත වින්දිත සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිතාවට ලක්වෙච්ච පිරිසටත් අපි මේ වේදිකාව මම එහෙම මම මෙතන දැන් සමහර අය හිතයි ඇයි මේ නීතිමය කටයුත්තක් කතා කරන්න හාමුදුරුවරුන්ට අපි ආරාධනා කරන්න කියලා. ඇයි එහෙම බලපෑමක් කරන්න කියලා අපි ලාංකීය භික්ෂු සමාජයට කියන්නේ කියලා. ඒ විශේෂයෙන් එතන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අපේ රට විශේෂයෙන් මොන සංකල්ප පිළිබඳ කතා කෙරුවත් මේක ලංකාවේ ඉන්න සියලුම අන්‍යාගමික කට්ටියත් මේක පිළිගන්නවා. මේක මහා බෞද්ධ ශිෂ්ටාචාරයක් මත ගොඩනැගිච්ච රටක්. එතකොට ඒ සભ્યත්වය ඒ හරයාත්මක අගය කිරීම මත තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. දැන් මේ සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී වන යම් පිරිස් විශේෂයෙන්ම නිරාගමික කණ්ඩායම් අපිට නිරාගමික කණ්ඩායම් පිළිබඳ කිසිම අපිට මේ විරෝධාකල්පයක් නැහැ. යම්කිසි කෙනෙකුට දැන් ආණ්ඩුක්‍රම අවස්ථාවේ බොහොම පැහැදිලිව 10 වෙනි අවස්ථාවේ තියෙනවා තමන් අභිමත ආගමක් ලබ්ධියක් ඇදහිීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද ඇතුළුව හෘදය සාක්ෂිය නිදහසට ආගමික නිදහසට අයිතිය තියෙනවා කියලා. ඒක ඇත්ත. නමුත් ඒ නිදහස පාවිච්චි කරලා නිරාගාමික පිරිස මේ නිරාගාමික කණ්ඩායම මේ බුද්ධ ආගමේ තියෙන හරපද්ධතියට ඉගැන්වීම් වලට බුදුන් වහන්සේට භික්ෂු සමාජයට ඒ උතුම් වූ ශිෂ්ටාචාරයට දැවැන්ත පහර ගැසීමක් කරමින් ඉන්නවා මේ සමාජ මාධ්‍ය ජාල පාලනය කරන්න නීතියක් නොමැතිවීම කියන කාරණාව මත. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න. එම නිසා වහ ඒ සඳහා පියවර ගත යුතුයි. හොඳයි. බුද්ධික මහත්තයා චතුරංග අපි සාකච්ඡාවේ සාර ගර්භයේ ඉන්නේ. ඒ නිසා අපි ඊටාම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ තවත් පරිපූර්ණ ස්වයංපෝෂිත කතා බහක් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසර දෙන්න පුංචි විරාමයකට.
රාව සීමාව දැන යා යුතු තැන. හොඳයි නැවතත් අපි රාව සීමාවේ අද අපේ වැඩසටහන පරිපූර්ණ සාකච්ඡාවක් සඳහා අපිට බරසාර දායකත්වයක් දෙනවා බුද්ධික සුදසිංහ අපේ ගරු නීතිඥතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් විදිහට වසර ගණනාවක පරිපූර්ණ අත්දැකීම් තියෙන නීති ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන බොහෝ පිරිසකගේ නැනනුවන පාදන උගන්වන ගුරුවරයෙක් විදිහටත් එතුමාගේ සද්භාවය අපි තාම අගය කරනවා. ඒ වගේම ඔහු ඇත්තටම චතුරංග හරි ලස්සනට කතා කරනවා. අපිට ඔහුට පැහැදිලි සරලව සුගමව කියා දෙනවා. නීතිඥතුමනි දැන් අපි හොඳ තැනකට ආවා මේ කතා බහේ චතුරංග. දැන් සමාජ මාධ්‍ය අවභාවිතාව සඳහා ඒහා සම්බන්ධ කිසිම නීතියක් නැහැ. හැබැයි ඔබතුමා කිව්වා අපේ රටේ තියෙන නීති පද්ධතිය වෙනස් නීති වලින් මේට යම් කිසි තාක් දුරට බලපෑම් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් අපේ රටේ තියෙනවා. අපිට ඒ පාවිච්චි කරන්න පුළුවන් නීති පද්ධතිය මොනවද දැනට අපේ රටේ භාවිතාව? රයිට්. දැන් අපි පැහැදිලිවම අවබෝධ කරගෙන තියෙනවා ලංකාවේ සමාජ මාධ්‍ය තුල සිදුවන අකටයුතුකම් නීති විරෝධී කටයුතු පාලනය කරන්න අපිට පිළිගත් නීතියක් නැහැ කියලා. නමුත් දැන් මේ මගේ මේ අතේ මේ තියෙන්නේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය. මේක බ්‍රිතාන්‍ය පාලන යුගයේ ලංකාවට හඳුන්වා දීපු එකක්. මේක ලංකාවේ එකම අපරාධ නීතිය නෙමෙයි. නමුත් ලංකාවේ ප්‍රධාන අපරාධ නීතිය මේක. ඒ කියන්නේ අපරාධ වැරදි අර්ථ නිරූපණය කරලා අපරාධ වැරද්දක් මොනවද? කොහොමද මේ අපරාධය සංග්‍රහිත වෙන්න ඕනේ? ඒ අපරාධයට තියෙන දඬුවම් මොනවද? ඔක්කොම දණ්ඩ නීති සංග්‍රහය දාලා. ඊට අමතරව ඒ අරුණාම තවත් පාර්ලිමේන්තුව සම්මත කරපු 50 දසදහස් ගාණක් තියෙනවා අපරාධ අර්ථ නිරූපණය කරලා තියෙනවා. අපි එක උදාහරණයක් ගමු. අපි ගමු දැන් හිතන්න දැන් මේ සමාජ මාධ්‍ය ඇතුලේ යම් කිසි කාන්තාවකගේ හරි පුරුෂයෙකුගේ හරි යම් කිසි නිර්වත් ඡායාරූප හරි එහෙම නැත්නම් ලිංගික බලපෑමක් ඇතිවන ආකාරයේ ඡායාරූප පෙළක් නිකුත් කරනවා කියන එක හිතන්න. එතකොට මේක ආවරණය කරන්න සමාජ මාධ්‍ය ආවරණය කරන්න මේකේ නීතියක් නැහැ. හැබැයි අපේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 කියන වගන්තියේ කතා කරනවා සෙක්ෂුවල් හැරස්මන්ට් පිළිබඳ. ලිංගික අතවර. දැන් මේ ගොඩක් අය හිතන් ඉන්නවා ලිංගික අතවර වැරද කියන්නේ මේ භෞතිකවම සිද්ධ වෙන්න ඕනේ. ඇඟෙන් අල්ලන්න ඕනේ, අතින් අල්ලන්න ඕනේ, එහෙම නැත්නම් බස් එකක යනකොට ඇඟට හේත්ති වෙන්න ඕනේ. ඔය වගේ කාරණාවක් කියලා තමයි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. නමුත් සෙක්ෂුවල් හැරස්මන්ට් කියන එක දණ්ඩ නීති සංග්‍රහය තුළ අර්ථ නිරූපණය කරන අභිනයක් පවා. ඔව්. බැලුවත් වැරදි සහගතව අභිනයක් වචනයකින් පවා හැරස්මන්ට් එකක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් ලිංගික අතවර වරදක් වෙන්න ඕන. අවුරුදු 2ක් වෙනකන් හිරේ දාන්න පුළුවන් වරදක් මේක. අවුරුදු 2යි සමහර තැන්වල අවුරුදු 5යි. එතකොට Facebook එක ඇතුලේ එහෙමත් නැත්නම් මුහුණු පොත ඇතුලේ මේ වගේ ක්‍රියාකාරකමක් වෙලා ෆොටෝස් ලීක් කරලා හරි වීඩියෝ ලීක් කරලා හරි එහෙම දෙයක් වුණොත් දැන් අපි මෙහෙම හිතන්නකෝ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන දෙන්නෙක් ඉන්නවා. ගෑනු ළමයයි මේ පිරිමි ළමයයි රූම් එකකට යනවා. එහෙම නැත්නම් ඒගොල්ල පෞද්ගලික තැනකදී හම්බ වෙනවා. හම්බ වෙද්දී ලිංගිකත්වය හා බැඳුණු ෆොටෝස් ටිකක් මේ ගෑනු ළමයා ගාව තියෙනවා. මේ පිරිමි ළමයා මේ ෆොටෝස් ඉල්ලනවා. ඉල්ලද්දී ගෑනු ළමයා කියනවා නෑ මට මේ ෆොටෝස් දෙන්න බෑ. ඊට පස්සේ පිරිමි ළමයා කියනවා ඔයා මට ආදරේ නැහැ. ඔයාට මාව විශ්වාස නැහැ. ඔයා මං කෙරෙහි බැඳීමක් නැහැ. ඔයා මාව හරියට රීඩ් කරලා නැහැ කියලා. අර ගෑනු ළමයා තමන්ගේ ආදරේ පෙන්වන්නත් එක්ක මේ ෆොටෝ ටික මෙයාට එවනවා. එතකොට ඒ ගෑනු ළමයාගේ ඒ වෙලාවේ විශ්වාසය තියෙන්නේ මම මේ ෆොටෝ ටික දෙන්නේ මගේ අයියට. මම මෙරි කරන්න ඉන්න කෙනාට. එතකොට එතන තියෙන්නේ පුද්ගලික ප්‍රවේශයක් නේ. මේ ගෑනු ළමයාගේ ෆොටෝ ටික මේ අයියට යවන එක වරදක් නෙමෙයි. ඒක තියෙන්නේ ඒ දෙන්න අතර. පෞද්ගලික ගනුදෙනු. පෞද්ගලික ගනුදෙනු පුද්ගලික ප්‍රවේශය. ඊට පස්සේ මේ අයියා මොකද කරන්නේ? මේක පොදු ප්‍රවේශයක් බවට පත් කරනවා. පොදු ප්‍රවේශයක් බවට පත් කරලා මෙයා මෙහෙමයි අපි දැන් මොකක් හරි වචනයක් දාලා මෙයා මෙහෙම කෙනෙක් කියලා ඕක ෂෙයා කරනවා. අපි කියන්නේ ලීක් කරනවා කියලා දැන් ජනප්‍රියම වචන ලීක් කරනවා.
එතකොට අර කාන්තාව අර ගැහැණු ළමයා ලොකු පීඩනයකට පත් වෙනවා. කොයි මේකට ආවරණය කරන්න නීතියක් සමාජ මාධ්‍ය තුළ නැහැ. සමාජ මාධ්‍ය තුළ නැහැනේ. එතකොට අපිට පුළුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 345 යටතේ sexual harassment යටතේ අර පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඒ සම්පූර්ණ අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා. බලය තියෙනවා. මේ පනත යටතේ මේ දණ්ඩ නීති සංග්‍රහයට ක්‍රියාත්මක කරන්න පුළුවන් අතර ප්‍රතිපාදනයක් නැති වුණා. ඊට පස්සේ හිතන්න දැන් මේ ගෑනු ළමයා ෆොටෝ දෙන්නේ නැති වෙලාවේ තමුසු දුන්න නැත්තම් මරනවා කියන්න පුළුවන්. තුවාල සිදු කරනවා. තර්ජනයක් කරනවා. එතකොට සාපරාධී බිය ගැනීම. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය 483 යටතේ තියෙනවා. එහෙම නැත්නම් මේක ගිහිල්ලා බලෙන් ලබා ගන්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහය 372 බලෙන් ලබා ගැනීමක්. සමහර විට අපි කියනවා මේ මාව සමහර ගෑනු ළමයි කියනවා මාව වික්කා කියලා. එහෙම කියනවා. මාව අතෙන්ඩ අරන් ගියා මාව මෙතෙන්ඩ දුන්නා. එතකොට ලිංගික කාර්යයක් සඳහා තැනැත්තෙක් අලෙවි කරනවා. ඒකට අපි කියන්නේ කුට්ටනේ කියලා. දණ්ඩ නීති සංග්‍රහය වචනේ කුට්ටනේ. එතකොට අලෙවි කිරීමක් සිද්ධ වෙනවා. ඒ අලෙවි කරන්න වෙළඳ පොළ හැටියට ප්ලැට්ෆෝම් එක හැටියට පාවිච්චි කරන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය. එතකොට ඒකට නීතියක් නැහැ කවර වෙන්න. නමුත් අපිට දණ්ඩ නීති සංග්‍රහය එහෙම කුට්ටණය කරන්න බෑ. ලිංගික කාර්යයන් සඳහා ගැහැණුන්, පිරිමින්, ළමයින්, පිරිමි ගණිකාවොත් ඉන්නවා ලංකාවේ. අනිවාර්යෙන්. ඔව්. මේ ගැහැණු විතරක් නෙමෙයි. කිසිම කෙනෙක්ව බස්නාහිර පළාතේ වැඩිම. පැහැදිලිවම කිසිම තැනත් එක්ක එහෙම කුට්ටණය කරන්න බෑ. ලිංගික කාර්යයන් සඳහා විකුණන්න බෑ. එතකොට ඒක දණ්ඩ නීති සංග්‍රහයේ 360 යටතේ ආවරණය වෙනවා. ඒව යටතේ පියවර ගන්නට ඕනම තරම් අවස්ථාව තියෙනවා. හරි. මම තව ටිකක් මේ බරපතල ස්වභාවයේ කාරණාවක් කියන්න මට පොඩි වෙලාවක් දෙන්න. 2015 අංක 4 කියලා පනතක් ආවා. 2015 අංක 4 කියලා පනතක් ආවා අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත කියලා. හරි. අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කියලා. අපරාධයක වින්දිතයා කියන්නේ කවුද? අර ගෑනු ළමයාගේ. ඒ අපරාධයෙන් පීඩාවට පත් වෙන කෙනා වික්ටිම්. එයා තමයි වින්දිතයා. දැන් අපි 3 දෙනාට කවුරු හැවිලා ගැහුවොත් දත් කැඩෙන්න. එතකොට අපිට බරපතල තුවාලයක් සිදු කරනවා. එතකොට ගහපු එක්කන අපරාධකාරයා, සැකකාරයා අපි වින්දිතයෝ. එතකොට මේ බලන් ඉන්න කට්ටිය තමයි සාක්ෂිකාරයෝ. එතකොට මේ නඩුවේ ප්‍රබල පාර්ශ්ව දෙකක් තමයි වින්දිතයා සහ සාක්ෂිකරුවා. ඔවුන්ට තියෙන අයිතිවාසිකම්. යම් කිසි විදිහකින් මේ වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම බරපතල වැරද්දක්. කොච්චර බරපතල වැරද්දක්ද කියනවනම් අප නැහැ. මුල් අවස්ථා අධිකරණ වලට බලය නැහැ අප දෙන්න. අප ගන්න ඕනේ අභියාචන අධිකරණේ. මහේස්ත්‍රාත්වරයාට අප දෙන්න බලයක් නැහැ. මහාධිකරණයට අප දෙන්න බලයක් නැහැ. අපි අප ගන්න ඕනේ අභියාචන අධිකරණේ. දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න පුළුවන්. යම් කිසි විදිහකින් සමාජ මාධ්‍ය ඇතුලේ යම් කිසි අපරාධයක සාක්ෂිකරුවන්ට වින්දිතයන්ට බලපෑමක් කරනවා නම් දැන් එහෙම කියන්න පුළුවන් නේ. නඩුවේ කරුණු ගැන කතා කරලා වින්දිතයට බලපෑම් කරනවා. හරි. වින්දිතයට දැන් මම දැක්කා දැන් කියන්න දැන් ස්ත්‍රී දූෂණ නඩුවක් කියන්නකෝ. ඔව්. ඔයක සරල සිද්ධියකින් පැහැදිලි කළොත් තව තේරෙයි. ස්ත්‍රී දූෂණ නඩුවක් කියමුකෝ. කියන්න පුළුවන් මේ ඔයාගේ ගැහැණුකම තියන් ඔයා හිටියනම් හොඳයිනේ. ඔයායි 6න් පස්සේ එළියට ගියේ. ඔයා 6න් පස්සේ ගියේ හින්දානේ ඔහොම එකක් ඔයාට උනේ කියලා. මම පොඩ්ඩක් කියන්නම් මේ පොඩි දෙයක්. දැන් ඔය අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අදාළව ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී දූෂණ නඩුවක් මෙයා වුණානේ. ඔව්. අපි ක්‍රිකට් ක්‍රීඩක නම කියන්න නැතුව ඉන්න. ගොඩක් අය දන්නවා. ගොඩක් අය දන්නවා. එතකොට ඒකෙදි ඒගොල්ල අඳුරගෙන එකට කෑමක් බීම කාලා එකට ක්ලබ් වලට ගිහිල්ලා සමාජ තැන් වලට ගිහිල්ලා සමාජ ශාලාවලට ගිහිල්ලා අන්තිමට මෙයාව දූෂණය කරා කියලා තමයි චෝදනාව තියෙන්නේ. එතකොට ඒ රටේ නීතිය විශ්වාස කරනවා අපේ රටෙත් එහෙම තමයි මේ එකට ගියා කියලා. එකට සමාජ දාලා වලට ගියා කියලා. එකට කෑව බීව කියලා ලිංගික කාර්යයට අනුමැතියක් දීමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. සමහර විට යහන්ගත වුණාට පස්සේ උනත් යහන්ගත වුණත් අන්තිම සාක්ෂි වලින් අපිට කැමැත්ත කියන කතාව එතන නැති වෙන්න පුළුවන්. කැමැත්තට පරිබාහිර වෙන්න පුළුවන් ඒක. ඒ තරමට මේක හරි සියුම්. එතකොට දැන් ඒ වගේ සිද්ධියක් වුණාම සමාජ මාධ්‍ය ඇතුලේ
අර දූෂණයට ලක් වෙච්ච කාන්තාවට ලොකු පහර ගැසීමක් සිද්ධ වෙනවා. ඇයි ඔයා ගෑනුකම ආරක්ෂා කරන් හිටියනම් හොඳයිනේ. ඔයා ගැහණියෙක් ආරක්ෂා වෙන්න ඔයා දැනගන්න ඕනේ. මොකටද ගියේ? ඔයා මොන හයෙන් පස්සේ ඔයා මොනාටද ගියේ? ලොකු ප්‍රශ්න ටිකක්. එතකොට වින්දිතය එතනින්ම කුඩු වෙලා ඉවරයි. සාක්ෂිකාරුවන්ටත් ගහනවා. මූ තමයි වැඩේ මෙයා කරලා තියෙන මොන හරි කියලා ඒ මනුස්සයලත් ලොකු පහර ගැසීමක් සිද්ධ කරනවා. ඒ පහර ගැසීම ඔක්කොම එතකොට අපිට අර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම. ඒක සමාජ මාධ්‍ය තුළ වුණොත් මේ පනත යටතේ විධිවිධාන ක්‍රියාත්මක කරලා අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන්න. ඒ කියන්නේ දැන් අපිට නීති ඍජුව නැතත් චතුරංග අපේ බුද්ධිගස කියන විදිහට මේ ප්‍රවේශ වෙලා යම්කිසි මේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන් බලයක් මේ පනතේ තියෙනවා. බලයක් තියෙනවා. අපි දැන් උදාහරණයක් හැටියට සමාජ මාධ්‍යයකට කෙනෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා රයිට් උඹ ගැන අපි බලා ගන්න. මරුන් කණ්ඩ ලෑස්ති වෙන්න එපා. අහවල් තැනදී අහුවෙන්න එපා. අහවල් ටවුන් එකට එන්න එපා. ඒව සියල්ල තර්ජනය කිරීම. සමහර විට මරණ තර්ජනය කිරීම. ඒ වගේ දේවල් අපිට අනිවාර්යෙන්ම තර්ජනය කිරීමට නඩු පවරන්න පුළුවන්. පොලිසිය ඒ වගේ අපේ අවස්ථා දැකලා තියෙනවනේ. ඕන තරම් වෙනවා. එතකොට මේ අදහස සමාජ මාධ්‍ය ආවරණය කිරීම සඳහා ඍජු නීතියක් නැතත් පවතින නීති උපක්‍රමශීලීව සහ සියුම් ලෙස අධ්‍යයනය කරලා විශේෂයෙන් අපේ පොලිස් නිලධාරීන්ට හොඳ පුහුණුවක් දීලා සමාජ මිනිස්සු ඒ ගැන දැනුවත් කරලා අර නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ කියලා තියෙනවානේ. ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වැඩි කරන්න. හරිනම් පාසල් පද්ධතියට නීති උගන්වන්න ඕනේ. ලංකාවේ තියෙන ඛේදනීය තත්ත්වය ඒකයි. ලංකාවේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් නීතිය 20ක් හැටියට උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන අයටත් කලා විෂය ධාරාව ඉහළින් සමත් වෙලා නීති පීඨයකට යන අයට විතරයි නීතිය හදාරන්න අවස්ථාවක් ලැබෙන්නේ. සෑම පුරවැසියෙක්ම රටේ නීතිය දන්නේ නැහැ. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ කියලා පූර්ව නිගමනයක් තියෙනවා නම් අනිත් පැත්තෙන් නීතිය ඉගෙන ගන්න ජනතාවට අසීමිත අවස්ථා තියෙනවා. එතකොට යම් කිසි දවසක අපේ රටේ නීතියක් කෙටුම්පත් වෙනව නම් සමාජ මාධ්‍ය ආවරණය කරන්න මේ අවශේෂ නීති වලින් ආවරණය වන පැතිකඩයන් ගැනත් හොඳ අවධානයක් යොමු කරලා පරිපූර්ණ ශක්තිමත් සමාජ මාධ්‍ය ජාලයක් ආවරණය කරන්න පුළුවන් නීති පද්ධතියක් අපි සාදාගත යුතුයි. ඒ සඳහා නීතිය පිළිබඳ අවදියෙන් ඉන්න ප්‍රාමාණික බුද්ධිමතුන් වෙන්න පුළුවන්, ආගමික නායකයන් වෙන්න පුළුවන්, සිවිල් සමාජයේ බලපෑම් කණ්ඩායම්, වෘත්තීය සමිති, දේශපාලඥයෝ ඔය සියලු දෙනාම මේ සඳහා එකතු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඔව් චතුරංග. තවත් ප්‍රශ්නයක් තියෙනවා නේද ජුතුමනි. දැන් බොහෝ පිරිසක් මේ විදිහට මඩ ගහන ලසන්ද දැන් ලංකාවේ දැන් නෙමෙයිනේ. ඔව්. දැන් සමහරු මේවා රටවල් වල ඉදනුත් මේ විදිහට මේ මඩ ගැසීම් වල විවිධ සමාජ විරෝධී වැඩ ඉදවල නිරත වෙනවා. දැන් ව්‍යාජ ගිණුම් හදාගන්න. ඔව් ව්‍යාජ ගිණුම් වලින්. එතකොට මොකක්ද ඒගොල්ලන්ට කොහොමද අපි නෛතිකව විශේෂයෙන්ම මේ කාරණාව මෑත කාලෙම අපිට දක්නට ලැබුණා. අපි ඒකත් නම් නොකිය මේ වැඩේ කරමු. විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. එක පිරිසක් ඉන්නවා ලංකාවේ පුරවැසිභාවය තියාගෙන විදේශගත වෙලා ඉන්න පිරිස්. එක පිරිසක්. තවත් සමහර පිරිස් ඉන්නවා ඩුවල් සිටිසන්ෂිප් කියලා අපි කියන්නේ. ඔව්. ද්විත්ව පුරවැසිභාවය තිබෙන පිරිස්. හරි. තවත් පිරිසක් ඉන්නවා සමාජ මාධ්‍ය තුල මහා වීරයෝ බවට පත් වෙලා ඒගොල්ලන්ට ලංකාව සමාජයෙන් පහර ගහනවා කියලා පෙන්නලා අසයිලම් වීසා සරණාගත වීසා ගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. ඔන්න ඔය වගේ පාර්ශ්ව කිහිපයක් මේක ඇතුලේ ඉන්නවා. තව මේක ඇතුලේ සමහර වෙලාවට ලංකාවට ඍජුවම පහර ගහන්න බලාගෙන ඉන්න ඩයස්පෝරාවේ යම් කණ්ඩායමකුත් මේක ඇතුලේ ඉන්නවා. ඔය වගේ මේක ඇතුලේ 4-5 දෙනෙක් ඉන්නවා මේ කණ්ඩායම. නමුත් මෙතන තියෙන දේ තමයි දැන් යම් කිසි විදිහකින් ලංකාවේ පුරවැසිභාවයට අමතරව වෙනත් රටකත් පුරවැසිභාවය අරන් තියෙන පුද්ගලයෙක් හෝ වෙනත් අර කියපු වෙන කණ්ඩායමක පුද්ගලයෙක් හරි මෙහෙම පහර ගැසීමක් හෝ යම් චරිත ඝාතනයක් හෝ අකටයුත්තක් කළොත් මේ සමාජ මාධ්‍ය පොදු අවකාශයේ ඇතුලේ ඔහු විදේශයක ඉඳන් පහර ගැහුවත් ඔහුගේ බලපෑම තියෙන්නේ ලංකාව භූමිය ඇතුලේ තියෙන මිනිස්සුෙකුට නම් ඔහුට විරුද්ධව අපිට නීතිය ක්‍රියාත්මක කරව ගන්න පුළුවන්. හරි. අන්න ඒක තමයි වැදගත්ම තැන. ඔහු ලංකාවට ආවට පස්සේ අපිට ඔහු සම්බන්ධයෙන් පියවරයක් ගන්න පුළුවන්. ලංකාවට එන්නේ ලංකාවට එන්නේ නැත්නම් ඒකට තමයි තානාපති සේවයක්. ප්‍රබල විදේශීය සේවයක් තියෙන්නේ. එතකොට ඒ අදාළ තානාපති කාර්යාල අපිට දැනුවත් කරන්න පුළුවන්.
ඕකට තමයි අපි අපේ සිවිල් සමාජය අපි දැනුවත් කරන්න ඕනේ. ඕනම තානාපති කාර්යාලයක නීති නිලධාරීන් ඉන්නවා. විදේශ සේවය කියන්නේ බොහොම පළල් වෘත්තියක්. බොහොම දැනුගත් මිනිස්සු ගැවසෙන තැනක්. වෘත්තිකයන් ඉන්න තැනක්. දැන් ලංකාවේ නම් මෑත කාලීනව එහෙම වෘත්තිකයන් නොවන අයත් විදේශ සේවාවලට පත් කෙරුවා. නමුත් විදේශ සේවාවල සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය දැන් අපි උදාහරණයකට ඉන්දියාවෙන් අපේ ලංකාවට හැමතිස්සෙම එවන තානාපතිතුමා ගත්තොත් මහ කොමසාරිස්වරයා දැන් ඉන්දියාවේ තානාපති කෙනෙක් නෙමෙයි මහ කොමසාරිස්වරයෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් අර බ්‍රිතාන්‍ය රට විජිතයක් හැටියට තිබ්බ රටවල් වලට පත් කරන අයට තානාපතිවරු කියලා නෙමෙයි කියන්නේ. මහ කොමසාරිස්වරුන් කියලා කියන්නේ. එතකොට ඒ හැමතිස්සෙම ලංකාවට එන මහ කොමසාරිස්වරයා ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, රාජ්‍ය නිලධාරියෙක්. හැම අවස්ථාවකදීම. එතකොට දැන් අපිට පුළුවන් ඒ තානාපති කාර්යාල දැනුවත් කරලා ඒ හරහා ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරවගන්න පුළුවන්. ඒකට මේ පරිපූර්ණ නියාමනයක් තියනවද? ඒකට පරිපූර්ණ යම්කිසි අපේ රටේ ඇතුලේ මෙකනිසම් එකක් නැහැ. මෙකනිසම් එකක් නැහැ. ඒක ජනතාව සුව කැමැත්තෙන් සුව මෙහෙවීමෙන් ඒ කියන්නේ ජනතාව ස්වේච්ඡාවෙන් ඒ සඳහා යොමු වෙන්නට ඕනේ. ඒ යොමු වීම සඳහා යම් දැනුවත් කිරීමක් විශේෂයෙන් ඔබතුමාලා මාධ්‍යකරුවන් හැටියට ඔබතුමාලගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා. ඒ දැනුවත් කිරීම කරන්න. ඒ දැනුවත් කිරීමෙන් පසු ඔබතුමාලට ක්‍රමවේදයක් තියෙනවද මේ මෙහෙයවීම කරන්න? මෙහෙයවීම කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි දැන් හිතමු පරිගණකයක් හරහා එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා යම්කිසි දූෂිත කටයුත්තක්. හරි. එහෙම නැත්නම් යම්කිසි තර්ජනයක් අපරාධමය ස්වභාවයේ කාරණාවක් සිද්ධ වුණා කියලා. අපි සිවිල් ස්වභාවයේම කාරණාවක් ගන්න නැතුව වංචා කිරීමක් හරි පිරමීඩ් ගනුදෙනුවක් හරි එහෙම නැත්නම් ලංකා ධනනීති සංග්‍රහය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් හරි යම්කිසි පනතක් උල්ලංඝනය කිරීමක් හරි දැඩි අපරාධමය ස්වරූපී වැරද්දක් කරා කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම පරිගණක අපරාධ ඒකකයක් තියෙනවා. ඒ ඒකකේ කොටස් 4කට ලක් වෙලා තියෙනවා. ඒකේ වෙනම සමාජ මාධ්‍ය කියලා අංශකුත් තියෙනවා. හරි. ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි ගත්තොත් CID මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයක් තියෙනවා. ඒ ඒකකයේ තව කැලි 4කට කැඩෙනවා. ඒක ඇතුලේ සමාජ මාධ්‍ය වලට වෙනම තියෙනවා. ඒ වගේ අවස්ථාවවලදී සමහර විට අපිට මේ රටේ නැති කෙනෙක් සම්බන්ධව අපිට වරෙන්තුවක් අරගෙන අපේ අධිකරණයකින් ඒ වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක කරව ගන්න උනත් පුළුවන්. රතු නිවේදනය. ඔව් ඒක මම පොඩි දෙයක් කියන්නම්. ඔය අපි කියනවා රතු නිවේදන රතු වරෙන්තු කියලා. ඔව්. ඇත්තටම මෙතන රතු වරෙන්තු රතු නිවේදන කියලා දෙයක් ප්‍රායෝගිකව නැහැ. ඒකේ බරපතලකම පෙන්වන්න තමයි ඒක අපි රතු වරෙන්තු කතාව කියන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඇත්තටම ඔක සිද්ධ වෙන්නේ දැන් අපි හිතන්නකො ලංකාවේ කෙනෙක් පිටරට ඉන්නවා. වැරදකට සම්බන්ධ කෙනෙක් අපිට ඔහු අත්අඩංගුවට ගන්න ඕනේ. ලංකාවේ අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කරගන්නවා. වරෙන්තුවක් නිකුත් කරගත්තට පස්සේ අපේ පොලිසිය හරහා ඒ වරෙන්තුව අපි ජාත්‍යන්තර පොලිසියට යවනවා. හරි. අර අපේ වරෙන්තුව රතු වරෙන්තුවක් නෙමෙයි. අපේ වරෙන්තුව. එතකොට ජාත්‍යන්තර පොලිසිය බෝඩර්ස් වලදී අර බෝඩර්ස් දැනුවත් වීමක් සිද්ධ වෙනවා. හරි. බෝඩර්ස් ක්‍රොස් කරන්න යද්දී දේශ සීමා තරණය කරන්න යද්දී අර අපරාධකාරයව අර වරෙන්තුව ක්‍රියාත්මක කරගන්න අයිඩෙන්ටිෆයි කරලා අපිට ඔහු කැඳව ගන්න හැකියාව තියෙනවා. රතු වරෙන්තුව කියන එක ජනප්‍රිය භාෂාවේදී පාවිච්චි කරාට ওই ක්‍රියාත්මක වෙන්නේ අපේ වරෙන්තුවම තමයි. හොඳ පැහැදිලි කිරීම. ඇත්තටම හරි සතුටුයි ඔබතුමා පැමිණීම ගැන මේ එක දිගටම කතා කරගෙන යන තව කාරණා තියෙනවා නේ චතුරංග. දැන් අපි හිතමු චතුරංග දැන් මෙහෙම හිතන්න බුද්ධික මහත්මයා. අපි දැන් සමහර අවස්ථාවලදී මේ සමාජ මාධ්‍ය අවකාශයේ පාවිච්චි කරනවානේ මඩ ගැසීම කියන්නේ නොකල අභූත චෝදනා තියෙනවා. ඒක අසභ්‍ය වචන වලිනුත් කියනවා. මොකවත් දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාට නම කෙලෙසන්න උන්වහන්සේගේ වැඩපිළිවෙලට හානි කරන්න ගෞරවයට හානි කරන්න යම් කණ්ඩායම් සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒක ඊටම නින්දිත විදිහටත් පාවිච්චි කරනවා. හිරිකිත විදිහටත් පාවිච්චි කරනවා. මේක හරි ඛේදනීය තත්වයක් නේ බුද්ධික මහත්තයා. එතකොට ඒ කණ්ඩායම තමයි මේක කරන්න කියලා ඒ සාක්ෂි තියෙනවා. හඬපට තියෙනවා නම් රූපරාමු දර්ශන සියල්ල තියෙනවා නම් තොරතුරු තියෙනවා නම් ඒ පිළිබඳව පැහැදිලි ඍජු ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න සියලු බරසාරව නීති පද්ධතිය ක්‍රියාත්මක කරන්න
ලංකාවේ ක්‍රමවේදයක් තියෙනවනේ ඔය කියන විදිහට. පැහැදිලිවම තියෙනවා. දැන් මෙතුමා මතු කරන ප්‍රශ්නේ ගැන කතා කරද්දී මුලින්ම කතා කරන්න ඕනේ භික්ෂූන් වහන්සේලාට වන හානිය. පෞද්ගලිකව මමත් ඒ පිළිබඳව ලොකු කලකිරීමකින් තමයි ඉන්නේ. මොකද භික්ෂූන් වහන්සේලා අර අපි නැවත කිව්වා වගේ භික්ෂූත්වයක් ගොඩනගනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. මොකද සිව්වණක් පිරිසේ ප්‍රධාන පාර්ශ්ව දෙකනේ භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ. එතකොට භික්ෂුණියක් ප්‍රබල භික්ෂූන් වහන්සේ කෙනෙක් ප්‍රබලයි මේ සමාජය ඇතුළේ. දැන් මේ පහර ගැසීම සිද්ධ වෙනවා. අපේ රටේ මම මේ මැතිතුමාට කියන්න කැමතියි අපේ රටේ තිබුණ සාපරාධී අපහාස නීතිය කියලා එකක්. ඒ නීතිය දැන් තිබුණා නම් ඒ නීතිය අද වෙනකොට තිබුණා නම් මේ සමාජ මාධ්‍ය තුල සිදුවන ගොඩක් අයව පාලනය කරන්න තිබුණා. හැබැයි මේ මාධ්‍ය නිදහස තහවුරු කරන්න කියලා තමයි 2002 වසරේදී ඔය එතකොට මේ අන්තර්ජාල මේ FB ගැන ඒ දෙයක් අපි කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියලා. ඒ වගේ දෙයක් ගැන හිතලවත් තිබුණේ නෑ. ඒ කියන්නේ අපි කියන්නේ FB ගැන වෙන්න පුළුවන් WhatsApp TikTok ඒවා ඕන නැති කාලේ අයින් කළා ඕනි කාලේ නෑ. හරියටම හරි. එතකොට සාපරාධී අපහාස නීතිය අවලංගු කෙරුවා. ඒ කාලේ අපහාසයක් කෙරුවා නම් ඔහුට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පොලිස් පැමිණිල්ලක් දාලා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒක සාපරාධී ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් ඒක. අපරාධමේ වරදක්. දැන් ඒක අයින් කරලා තියෙන්නේ. දැන් මොන විදිහ අපහාසයක්? ශාසනයට වෙන්න පුළුවන්, දෙමාපියන්ට වෙන්න පුළුවන්, දූ දරුවන්ට වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට වෙන්න පුළුවන්. කාට අපහාසයක් කෙරුවත් දැන් ඒ සම්බන්ධව අපරාධමය ස්වභාවයේ නඩුවක් පවරන්න බෑ. එතකොට අපි කරන්න ඕනේ දැන් ඒක දැන් ඔබතුමා කිව්වා ලොකු සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා. ඒක හරි වැදගත්. එතකොට අපිට පුළුවන් දැන් මේක අපහාසය කියන එක දැන් මම ඔබතුමාට අපහාසයක් කරනවා නම් ඒ අපහාසය ඔබතුමයි මමයි අතර තියෙනකන් ඒක අපහාසයක් නෙමෙයි. ඒක අපි දෙන්න අතර විතරයි. ඒක තුන්වෙනි පාර්ශ්වයකට මුදහැරිය ගමන් තුන් දෙනාද කෝටියද කියලා නෑ. මුදහැරිය ගමන් ඒක අපහාසයක් බවට පත් වෙනවා. එතකොට අපිට පුළුවන් මේ අපහාසය කරපු පාර්ශ්වයට එන්තරවාසියක් යවලා දිසා අධිකරණේ සිවිල් නඩුවක් පවරන්න පුළුවන්. අපි එන්තරවාසියෙන් යම් මුදලක් ඉල්ලනවා අපේ ඩැමේජ් එක රිකවර් කරගන්න. ඒ කියන්නේ අපහාසයට වන්දියක් ඉල්ලන්න පුළුවන්. වන්දියක් ඉල්ලනවා අපි මුලින්ම එන්තරවාසිය හරහා. නඩු කටයුත්තක් යවන්නේ අපිට අපහාසයට මෙච්චර මුදලක් දෙන්න අපි මේක සෙටල් කරගමු. එයා එතෙන් දෙන්නේ නැත්තම් අපි දිසා අධිකරණ නඩු පැවරීමක් සිද්ධ කරලා අපහාසයට අපිට පුළුවන් වන්දියක් අය කරගන්න. ඒ වන්දිය අය කර ඒ නඩු ක්‍රියාවලියේදී අර කියන Facebook එකේ දාපු පෝස්ට් ඒ වගේ උපුටන YouTube අනිවාර්යයෙන්ම ඒක වන්දියක් දක්වා යන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච නඩු කටයුතු ඕන තරම් තියෙනවා. ඕන සමහර මිනිස්සුන්ට මිලියන 10-15 වන්දි ගෙවන්න නියම වෙච්ච අවස්ථා තියෙනවා. ඒක සාර්ථක නඩුකරයක් හැටියට අවසන් කරන්න පුළුවන්. හැබැයි අර සාක්ෂි කියන එක අතිශය වැදගත්. තව මම පොඩි දෙයක් කියන්න. ඒ අපහාසය ඇතුලේ අන්න ඒක එහෙම දෙයක්ත් තියෙනවා. ඒ අපහාසය නේතන. සමහර විට ඔය අපහාසය ඇතුලේ තියෙන්න පුළුවන් තර්ජනය කිරීම. දැන් ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. සියුම්ම තේරුම් ගන්න ඕනේ දැන් අපහාසය කියන නිශ්චිත හරි හතරස් කෑල්ලට ඔය මම කිව්වේ. ඔව්. ඔය ක්‍රියාවලිය. නමුත් අපහාසය ඇතුලේ හුදු අපහාසයම නොව වෙන වැරදි සංග්‍රහිත වෙන්න පුළුවන්. ඒ අපහාසය ඇතුලේ තියෙනවා නම් ඔබ වහන්සේ හරි ඔබතුමා හරි අපි බලාගමු එහෙනම් මොකද වෙන්නේ කියලා. එතකොට ඒක ඇතුලේ අපහාසය විතරක් නෙමෙයිනේ. තර්ජනය කිරීමකුත් තියෙනවා. එතකොට ඒ අපහාසය ඇතුලේ කියලා අර මෙහාට ආවොත් බලාගමුකෝ අපි. අන්න අයිතු අවහිරයක් වගේ දෙයක්. ඔව්. දැන් මෙතන දැන් අපි හිතමුකෝ දැන් රටේ යම් වැරදක් වෙනවා. අපි හිතමුකෝ මත්ද්‍රව්‍ය සම්බන්ධව දැන් පහුගිය කාලේ කතා කළා සාමින්හන්සේලා. එතකොට සමහර සාමින්හන්සේලා ඍජුවම මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට පත් වෙනවා. එතකොට අනිත් සාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒ සාමින් වහන්සේලා එක්ක පුද පූජා කටයුතු එතකොට ශාසනික කටයුතු කරලා ඒ ඡායාරූප ගත්ත පළියට අරහාමුදුරුවොත් ඔන්න කුඩු වික්කා. මෙයත් මේ කුඩු විකුණා. අන්න ඒ වගේ නොකල අභූත චෝදනා කරලා සමාජගත කරනවා වැරදි. ඒක තමයි මම කියන වල්බూరు නිදහස. එතනදි වෙන්නේ සමහර විට ඒ ෆොටෝ එක ගහන අවස්ථාව ඒ පිරිස හම්බෙච්ච එකම එක සහ පළමු අවස්ථාව වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මිස්යූස් කරනවා. එතකොට අපිට
අපහාසයට පියවර ගන්න පුළුවන්. නමුත් ඒත් එක්කම අර වගේ දේවල් සිද්ධ වෙනවනම් මෙයා මේකට සම්බන්ධයි. පන්සලට එන්න දෙන්න එපා. ගහලා එලවන්න. අන්න ඒ වගේ දෙයක් කිව්වා කියන්නකො. එතකොට එතන මොකද්ද තියෙන්නේ? තර්ජනය කිරීමක්, ඔහුගේ ජීවිත ආරක්ෂාවට හානියක්, මරණ තර්ජනයක්, පහර දීමේ තර්ජනයක්. එතකොට අපහාස නඩුව වෙනකන් ඉන්න ඕනේ නැහැ. එතකොට අපිට පුළුවන් අපරාධමය නඩුවක් පවරන්න. මොකද ඒක ඇතුලේ බැන තර්ජනය කිරීම, පහර දීමට උත්සාහ කිරීම, අයුතු අවහිරය, අයුතු පෙළඹවීම, බියවැද්ද වීම, ඒ වගේ අපරාධමය ස්වරූපයේ කාර්යයන් තියෙන හින්දා. ඒකයි අපි කියන්නේ මේ අපහාසය කිය අනේ මේක සිවිල් නඩුවක් නේ දාන්න වෙන්නේ, මේකෙන් මුකුත් කරන්න බෑනේ කියලා අපි නිහඬව ඉන්නවට වඩා මේ අපහාසය ඇතුලේ තියෙන වෙන විදිහේ වැරදි තියනවද කියන එක අපි හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ අනුව පියවර ගන්න ඕනේ. එම් බැලුවොත් නම් ඉතින් එක්කෙනෙකුට නඩු කන්දක් දාන්න පුළුවන්. පැහැදිලිවම. එක මේ මුදාහැරීම් පැහැදිලිවම. ඒ සඳහා ලොකු දැනුවත් වීමක් මේ සමාජය ඇතුළේ අපි තියෙනවා. අනිවාර්යෙන්ම. පැයක් කතා කළා අපිට දැනුන්නේ නැහැ නේද චතුරාර්ය. ඔව් අනිවාර්යෙන්ම ලසන්ත. ඒ දැනුවත් වීම තමයි අපි මේ විදිහට සිදු කරගෙන යන්නේ නීතිඥතුමනි. ඔව්. අර රාව සීමාව කියලා නම දැම්මෙත් මේ වැඩසටහනට බුද්ධික මහත්තයා මේ සීමාව ඉක්මවා යන්න එපා කියලා මාරයටත් බුදුහාමුදුරුවෝ කිව්වා. පැහැදිලිවම. සීමාව ඉක්මවා ගියාට පස්සේ ප්‍රශ්න එනවා. දැන් සමහර දේවල් තියෙනවා ඉවසලා බැරිම තැන ඉවසිය යුතුම තැන වුණාට ක්‍රියාමාර්ග ගත යුතු අවස්ථා තියෙනවා. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි මේ වැඩසටහන ඔස්සේ සමාජ මාධ්‍ය අවභාවිතාව පිළිබඳවත් ඒන් වන හානිය පිළිබඳවත් අර ඔබතුමා කිව්වා වගේ සමාජගත කළා යම් හඬක් නගලා නෑ කිය නීති නෑ කරන්න දෙයක් නෑ කිය ඉන්නේ නැතුව අපිට තියෙන නීති ටික ප්‍රයෝජන අරගෙන වැඩේ ඉස්සරහට යනකොට අලුත් නීති හැදෙනවනේ. ඕමනාව අවශ්‍ය වෙනකොට. ඒ නිසා තමයි අපි ඔබතුමාටත් එන්න කිව්වේ මේ පිළිබඳව යම් අවබෝධයක් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ලබා දෙන්න සහ අපිටත් ලබා ගන්නට. බුද්ධික සුද්දසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොමත් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව චතුරංගටත් මේ මැතිතුමාටත් බොහොමත් ස්තුතියි. ඉදිරියේදීත් මේ ආකාරයේ ආරාධනාවක් ලැබුණොත් අපි බොහොම සැදී පැහැදී ඉන්නවා. ඇවිත් දිය හැකි උපරිම සහයෝගය මේ කටයුතු සඳහා ලබා දෙන්න. දැන් අපිට නීතිමය ගැටලුවක් වුණොත් ඔබතුමාගේ දායකත්වය දෙන්න පුළුවන්. පැහැදිලිවම අපි ඒ සැදී පැහැදී සිටිනවා. බොහොම ඒ ඊටම ලොකු හයියක් අපිට ඒ ගැත්තේ. බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔය කරන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ලස්සනට ඔබතුමා පැහැදිලි කළා දැන් ඒක. දැනගන්න එකක් තව කෙනෙකුට කියා දෙන එකක් ඒක ගුරුවරයෙක්ගේ තියෙන sannivedana ක්‍රමෝපායක් ඒක ඔබතුමාට පිළිහිටලා තියෙනවා. ඒක හරි කැමැති වැඩසටහන ප්‍රසන්න වුණා ඔබතුමාගේ. මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ලොකු දැනුමක් ලැබුණා. පැහැදිලිවම. එhmenan අපි රාව සීමාව නිමා කරන්නයි වෙලාව තිබෙන්නේ. අපි ඊළඟ රාව සීමාව මීට වැඩිය පුළුල්ල උණුසුම්ම වැදගත් මාතෘකාවක් ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි නීති හැදෙන තුරු මේ පිළිබඳව සාකච්ඡා කරන එක වටිනවා. ඒකයි සිටිසන් රූප වාහිනිය මේ මහත් සමාජ මෙහෙවරට රාව සීමාව ලංකලේ සමීප කළේ. එමන් අපි ඊළඟ වැඩසටහනෙන් මුණ ගැහමු. සුබ දවසක් ඔබට. රාව සීමාව දැන යා යුතු තැන